මගේ ඊළඟ පොයින්ට් එක විදිහටම ගත්තේ මමත්වය කියන සාධකය. මමත්වය කියලා කියන්නේ මොකද්ද? ඔව් මම තමයි පොර කියලා හැම වෙලාවෙම මම තමයි කියලා ඉන්නක නැතුව නිහතමානී වෙන්න. නිහතමානීකම කියලා කියන්නේම අපේ ජීවිතේට වැදගත් completed මමත්වය. මමත්වය කියන සාධකය අපේ ජීවිතේ අයින් කරන්න. මොකද අපි හැමෝම ඇට මස්ලේ පිරිච්ච මිනිස්සු. හැමෝගෙම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හැම ආගම් වෙන ආගම් වුණාට භාෂා වෙන භාෂාවල් භාවිතා වුණාට අපි හැමෝගෙම මේ රුධිරය කියන දේ ඒක තමයි. ඒ නිසා අපේ ජීවිතේ මමත්වය කියන දේ තියාගන්න හොඳ නැහැ. මමත්වය කියන සාධකය අපේ ජීවිතයට ආවොත් මම තමයි පොර, මම තමයි බෙස්ට් එක කමක් නැහැ. but මමත්වය නිහතමානී නොවීම, නිහතමානීත්වය අපේ ජීවිතයට ලං කරගන්නවා වගේම මමත්වය කියන දේ අපේ ජීවිතයෙන් අයින් කරගන්නවා. ආත්ම විශ්වාසය ඇති කරගන්න ඕනේ නම් අනිවාර්යෙන් තිබිය යුතු කරුණක් තමයි මමත්වය නැති කරන නිහතමානී පුද්ගලයෙක් සමාජයට බිහි. තමන් තුළ තමන් මට මෙච්චර දේවල් තියෙනවා, මට මෙච්චර දේවල් තියෙනවා, මම තමයි පොර කියලා අපි ජීවිතේ හිටියොත් අපි අනිත් මිනිස්සුන්ව තලා පෙලා අපි අපේ ජීවිතේ ඒ මිනිස්සුන් ගණන් ගන්නව අපේ විශ්වාසය තියාගෙන ජීවිතේ ඉස්සරහට යන්න ටිකක් හරි අමාරුයි. ඒ නිසා මම නම් කියන්නේ ඔයාලා ආත්ම විශ්වාසය කියන සාධකය ඔයාලගේ ලයිෆ් එකට ඇටච් කරගෙනම ඔයාලගේ ජීවිතය වෙනස් කරගන්න දෙපාරක් හිතන්න එපා. මොකද ආත්ම විශ්වාසය කියන සාධකය self confident කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට හැම ඒ කියන්නේ අපේ ජීවිතේ අපිට හැම සාධක අපේ ජීවිතේ සාර්ථකත්වයට යන්න පුළුවන් ටර්නින් පොයින්ට් එකක්. ඒ නිසා තමයි මම ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් ආත්ම විශ්වාසය තියෙනවා නම් නිහතමානීව ජීවිතේ ඉස්සරහට යන එක තමයි මම නම් කියන්නේ. මම නම් දකින්නේ ලස්සන ජීවිතයකට වැදගත් වෙන පොයින්ට් එකක් විදිහට. number 4 පොයින්ට් එක විදිහට මම කතා කරන්නේ වැඩ කල් දැමීම නතර කරන්න. මේ වැඩ කොච්චර වැඩ කරත් ඉවර වෙන්නේ නැහැ ළමයි. හැබැයි වැඩ කොච්චර ඉවර කරත් අපිට අත්‍යවශ්‍ය වැඩ ටික අපි කරේ නැත්නම් අපි එතන ෆේල් කියන සාධකය අමතක කරන්න එපා. වැඩ අනේ මම මේ වැඩේ දැන් කරනවද? තව ටිකකින් කරනවද? පස්සෙම කරනව නේද? හෙට කරත් මොකද? මෙන්න මේ වගේ පොයින්ට්ස් නිසා අපි අපේ ජීවිතේ ආත්ම විශ්වාසය self confident එක නැති වෙන අවස්ථාවල් නැතුවම නොවේ. ඒ නිසා හැම වෙලාවකම මම මේ වැඩේ ඉවර කරොත් මට තව වැඩක් කරගන්න පුළුවන් කියලා හිතලා ආත්ම විශ්වාසය වැඩි කරගන්න විදිහට කෙලින්ම වැඩ කල් දාන්න නැතුව වැඩ කරන එක තමයි ජීවිතේ ලබන්න පුළුවන් උතුම්ම ජයග්‍රහණය කියලා මම හිතනවා. මොකද ආත්ම විශ්වාසයෙන් පුද්ගලයෝ විදිහට අපි වැඩ කල් දදා හිටියොත් අපිට වැඩ ඔක්කොම ගොඩ ගැහුනොත් එක වැඩක්වත් හරියට කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා දෙපාරක් නොහිතා තමන් කරන වැඩ ටික ඒ වෙලාවේ ඉවර කරලා ඊට පස්සේ ඒ ෆ්‍රීඩම් එක විඳින්න හැම වෙලාවෙම try මහන්සි වුණොත් තමයි ඒ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලා self confident එක ඇති කරගෙන ඔයාලගේ ජීවිතේ ඉස්සරහට අඩියක් තියන්න කැමති නම් මගේ
ඉතින් ඒත් එක්කම මම මේ වීඩියෝ එක කරන වෙලාවේදී වෙලාව කීයද? ඉතින් මේ වෙලාවේදී මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත දේවල් වලින් ඔයාලා පුංචි හරි ආදර්ශයක් ගත්තා නම් ඒක තමයි මගේ සතුට කියලා මම කියන ගමන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ සබ්ස්ක්‍රයිබ් ගොඩාක් වෙන්න දැන්ටමත් සබ්ස්ක්‍රයිබර්ස්ලා 150 තාම නැහැ 150 හැබැයි ඉතින් හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝස් කමෙන්ට් එකක් දාන්න මගේ වීඩියෝස් හොඳයිද කියලා දාන්න ලස්සන ගමනක ආරම්භයක හැමෝටම ආශිර්වාද ලැබෙන්න සම්බන්ධ වෙලා ඉන්න හැමෝමත් මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටමත් ගොඩක් thank you මගේ views ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා 600ටත් එහා ගිහින් ඒකටත් thank you ඉතින් ඒ වගේ මම ඇත්තටම වීඩියෝ එකක් පොඩක් පරක් වුණා ඒකට sorry එක්කමක් නැහැ මම කොහොම හරි ඔයාලත් එක්ක වීඩියෝ ෂෙයා කරගන්නවා ලස්සන මාතෘකා ගොඩාක් ඉස්සරහට අරගෙන හිටන් ඉන්නවා ඒ නිසා ඔයාලා හැමෝම මම කැමතියි මගේ YouTube channel එකේ වීඩියෝස් බලන කට්ටිය හැමෝම සාර්ථක පුද්ගලයෙක් විදිහට තමන් ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යනවා ඒක තමයි මගේ උත්තරීතර සතුට ඉතින් ඒ හැම දෙයක්ම කියන ගමන් මම මේක වීඩියෝස් දෙකකට තමයි මේක දාන්නේ මොකද මගේ වීඩියෝස් මේක දිග වැඩි ඒ නිසා මම වීඩියෝ දෙකකට දාන්න තමයි හිතුවේ ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත හැම දෙයකටම thank you ඔයාලා මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න self confident එක කියලා කියන්නේ අපේ ජීවිතේට වැදගත්ම සාධකයක්ද නැද්ද yes or no කියලා කමෙන්ට් එකක් දාන්න ආයෙත් දවසක තවත් දවස් දෙකකින් මම ඔයාලව හමු වෙන ගමන් මම ඔයාලගෙන් සමුගන්නවා නැවතත් ලස්සන වීඩියෝ එකක් බලන්න මේක ඔයාලට හොඳයි නම් තව කෙනෙක්ට දෙන්න පුළුවන් නැත්නම් ඔයාලට පුළුවන් ජීවිතේ ලස්සන ගමනක් යන්න සතුටින් ජීවත් වෙන්න සාර්ථක ජීවිතයකට හැමදාමත් ගොඩාක් ලස්සන අදහස් සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Have a nice day. Have a good day. Nice to meet you. Bye bye.